තෙල් අඩු කළේ නැහැ. ගෑස් අඩු කළේ නැහැ. එතකොට හාල් අඩු කළේ නැහැ. පොල් අඩු කළේ නැහැ. අන්තිමේට කියපු එකක්වත් කරන්න බැරි වුණාම දැන් අර මහින්ද මහත්තයා වගේ ජනාධිපතිතුමා ළමයි වඩා ගන්නවා. රැස්වීමේ අස්සෙන් ළමයික් ඇදලා ගන්නවා. වඩා ගන්නවා. අයියෝ තෙරපිලා කියලා ඒ ළමයිගේ ඔළුව අත ගාලා ස්ටේජ් එකේ තියලා යනවා. දැන් මේවා ඒ දවස්වල මහින්ද මහත්තයා කරන වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව විවේචනය කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ දේශපාලනය තුල රට ගොඩ නැගුව, ජාතිය ගොඩ නැගුව මේ ආගමට වැඩක් කරපු මිනිස්සෙක් හිටියා නම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි. අපි දන්න කාලේ වෙන කවුරුත් මුකුත් කළේ නැහැ. ගුවන් තොටුපළක් හදන්න තියා හිතුවේවත් නැහැ. වරායක් හදන්න තියා හිතුවේවත් නැහැ. හැබැයි මේ සේරම හැදුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇත්තටම අවංක නායකයෙක්. එතුමාට ඒකයි තාම මිනිස්සු ආදරේ. දැන් කට්ටිය කිව්වා මහින්ද රාජපක්ෂ මේමයි අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ, අමාරුයි, ඉස්පිරිතාලේ ඉන්නේ. බුදු අම්මේ පෞගේ දවස්වල කියපුවා. මම බැරිම තැන ගියා මේ අවුරුද්දට. එතුමා බලන්න. ගියාම කකුලේ පොඩි ඔපරේෂන් එකක් කරලා තියෙනවා. එතුමා අනේ හොඳට හිටියා. මං කිව්වා සර් මේ කට්ටිය කියනවා සර්ට අසාධ්‍යයි. පිස්සුහාඳුරනේ. ඉතින් එතුමා අතීතය පිළිබඳව සිහිපත් කළා. LTT එක පිළිබඳව කතා කළා. මේ සේරම එතුමා අදත් විශ්වාස කරනවා LTT එක ඒ වෙලාවේ මර්ධනය නොකළා. LTT එක ඒ වෙලාවේ විනාශ නොකළා. අද වෙනකොට අපිට උන් හිටි තැන් අහිමි වෙනවා. මේ හලාවතත් ඔවුන්ට කිට්ටුයි. ඒක නිසා අපි දැන් තීන්දුවක් ගන්න ඕන. දැන් මේගොල්ලෝ කියනවා ගම අපිට කියලා. ජය නියතයි ගම අපිට කියලා කියනවා. ඒක මාර වැඩක්. රටම දුන්නා. මන්ත්‍රී ආසන 159ක් දුන්නා. දැන් කියනවා ගමත් දෙන්නලු. යකෝ ඒක හරියට ගෙයක් දීලා ඉවර උයි ගෙන් කාමරෙත් ඉල්ලනවා වගේ. ගේ ගත්ත එක කාමරේ ඉල්ලන්නේ මොකටද? කාමරත් ගෙට අයිති එකක් නේ. ගම් වලට වැදලා ගෙවල් ගිනි තියලා ගහලා මිනිස්සුන්ගේ ගෙවල් ඉස්සරහා තනකොළ එල්ලුවා. පොදු ජන පෙරමුණේ මිනිස්සුන්ගේ ගෙවල් ඉස්සරහා තනකොළ එල්ලුවා. යකෝ එහෙම ගහලත් අපේ උන් ගිහිල්ලා දුන්නනේ මාලිමාවට. බේරේ වැවෙත් ගිල්ලලා ගෙවල් වලටත් ගහලා තනකොළත් එල්ලලා ඒ ගිහිල්ලා උන්ටම දුන්නා. ඇයි දුන්නේ නම් අපිට බැරි නම් උඹලා කරපල්ලා කියලා දුන්නා. දැන් කරනවද? මොන මගුලක්වත් කරන්න බෑ. මොකද හේතුව මේගොල්ලන්ට අත්දැකීම් නැහැ කියලා අපි කිව්වා. කිව්වා විතරක් නෙවෙයි පරිපාලන දැනුමක් නැහැ කියලා අපි දන්නවා. කැලෑවල හැංගි හිටියේ. හැබැයි ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. හොඳම උදාහරණය. ඔය 88 89 හාමුදුරු කෙනෙක් මාත් එක්ක කිව්වේ අපේ හාමුදුරනේ පුංචි හාමුදුරු කෙනෙක් හැමදාම විහාර ගෙට යනවා උදේ පාන්දර. විහාරය ඇරලා අතු ගාලා බුද්ධ පූජාව තියලා එනවා. දවසක් හාමුදුරු බුද්ධ පූජාව අයින් කරන්න ගියාම කොල්ලෙක් එනවා. කමීසි ඉරාගත්ත වැරහැලි ඇඳගත්ත කොල්ලෙක් එනවා ඉස්සරහට. ඇවිල්ලා පොඩි හාමුදුරනේ බඩිකිනි කන්න දෙයක් දෙන්න. හාමුදුරුව කල්පනා කරනවා ලොකු හාමුදුරන්ට කිව්වොත් මේ වැඩේ වෙන්නේ නැහැ. පොලිසියට කියනවා. ඒක නිසා පුංචි හාමුදුරුවෝ අර තරුණයාට බුද්ධ පූජාවේ තිබිච්ච කෑම ටික දෙනවා කන්න. දැන් මේක පුරුද්දකට ගත්තා. හැමදාම උදේට දවල්ට බුද්ධ පූජාව කන්න මේ තරුණයා එනවා කැලේ ඉඳලා. පොඩි හාමුදුරුවෝ කියන්නේ කාටවත් බුද්ධ පූජාව ඒ තරුණයාට දීලා එනවා. මේ ළමයා 88 89 කැලේ හැංගිලා ඉන්න තරුණේ හමුදාවෙන් හොයනවා. පොඩි හාමුදුරුවෝ මෙහෙම කෑම දුන්න
දින ගණනාවක්. දවසක් බුද්ධ පූජාව අරන් ගිය පොඩි හාමුදුරුවෝ පන්සලට ආවේ නැහැ. ලොකු හාමුදුරුවෝ බලනවා. පොඩි හාමුදුරුවෝ නැහැ. පැය දෙක තුනක් වුණා පොඩි හාමුදුරුවෝ නැහැ. ලොකු හාමුදුරුවෝ උඩහට නගිනවා කන්දට. නැගලා විහාරයට යනවා. යනකොට විහාරගේ ඇරලා පුංචි හාමුදුරුවන් කටේ පාංකඩයක් කොබලා අත් දෙක පිටපස්සට කරලා ගැට ගහලා ගහක ගැට ගහලා තියෙනවා. පින් පෙට්ටි ටික සේරම කඩාගෙන ගිහින්. යකෝ අර හැංගිලා හිටපු එකාට කන්න දීපු බුද්ධ පූජාව දීපු පුංචි හාමුදුරුවෝ ගහක බැදලා මුන්ට හරියයි. එහෙව් බඩු මුන් බලයට ඇවිල්ලා දැන් ගස් බඳින්න තමයි කතාව. ඒක නිසා මේ ආණ්ඩුව කියපු කිසි දෙයක් හරියට ඉෂ්ට කරන අය නෙවෙයි. ඔබට වගකීමක් තියෙනවා. එදා අපේ තරුණ නායකයා පොදු ජන පෙරමුණේ එඩිතරව ගත්ත තීන්දුව නිසා අද පොදු ජන පෙරමුණ කියන පක්ෂය බේරිලා තියෙන එතුමා හින්දා. නැත්තම් මේවා පෙතිත් ඉතුරු වෙන්නේ නැහැ. එතුමා කොහෙට හරි රිංගුවා නම් මේ පක්ෂය ඉතුරු වෙන්නේ නැහැ. අද අපි බය නැතුව කියනවා 2029 මේ නායකයා නාමල් රාජපක්ෂ තමයි මේ රටේ ජනාධිපති වෙන්නේ කියන එක බය නැතුව අපි කියනවා. බලයි තින් ජය වේවා ගා ඉඳලා වැඩක් නැහැ. ඒකට වැඩ කරන්න ඕනේ. නිකම්පත් වෙන්නේ නැහැ. ගෙන්ගෙට ගිහිල්ලා දැම්ම වැඩේ පටන් ගන්නවා. ජය වේවා කියලා පත් වෙනවනම් ගෙදර ඉන්න කියලා අපි ජය වේවා කියලා කියයි. මේ තරුණ නායකයා ගෙනාවොත් අපි විශ්වාස කරනවා නැවත මේ නාමල් රාජපක්ෂ තුලින් දකින්න පුළුවන් මහින්ද රාජපක්ෂ කියන දෙවන්ත නායකයව. ඒ වගේම මේ රටට වැඩ කරන ශ්‍රේෂ්ඨ නායකයව දකින්න පුළුවන් මේ නාමල් රාජපක්ෂ තුලින්. ඒක නිසා ඔබ මේ මැතිවරණය ලේසියට පාසුවට ගන්න එපා. අපිට ජනාධිපතිතුමත් එක්ක හැප්පෙන්න වෙලා දෙන්න. එතුමනි මීටින් වල යන්නේ. ඒක නිසා එතුමත් එක්ක අපි මේ සටන තියෙන්නේ. එතුමා තමයි ගෙන්ගෙට යන්නේ. අපිත් යන්න ඕන ගෙන්ගෙට. ගිහලා මේක දැනුවත් කරලා මේ සටන දිනන්න. ඔයගොල්ලෝ අහලා තියෙනවද? අද වෙලක් තියෙනවා මේ. හරිම හොඳයි අද බබාලා ඇවිත් වගේ වේලාසන ලොකු නාම වෙන්නේ කවුද කියලා බලමු මට ඇහෙන්න. අහලා තියෙනවද? මම මේ කල්පනා කළේ ඒ ගුරුතුමිය ඉස්සරහා ජුරම්පි පුතා හිටනවා කියයි. නේ? ජුරම්පි පුතා දන්නවනේ. මොකද්ද? ජුරම්පි පුතා හිටියනම් කොහොම කියයි? මම ආසයි රිලව්වගේ අන්තෙන් අන්තට පනින්න රිලා සංගණන කරලා කෝටි 7ක් ගිල දමන්න. එහෙම කියයිනේ. තඹුත්තේගම පුතා හිටියනම් කොහොම කිව්වේ? මම ආසයි ඉන්සර හිටි චේතිය රජු පරද්දන්න කම්පරකට බොරු කියනවා චේතිය රජු පරද්දන්න. එහෙම කියන්නේ. ඒක නිසා මේ ගොයෝ බොරුවෙන්මයි දුවන්න හදන්නේ. ඒක නිසා මේ බොරුව නවත්තලා හෙට දවසේ සත්‍ය ජය ගන්න පුළුවන් නාමල් රාජපක්ෂ මැතිතුමත් එක්ක එකතු වෙච්ච මේ රට ගොඩනගන ක්‍රමය හදන්න අපි බිමින් පටන් අරගෙන අපේ ප්‍රාදේශීය සභාවල් දිනවලා පොට්ටුව පක්ෂයේ දිනවන සටනට උර දෙන්න කියලා ඉල්ලා සිටමින් නියැලෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාට.